ආයිබෝවන් මගේ පුංචි දුවල පුතාලා හැම දෙනාටම පුතාලා හැමෝම සතුටින් ඉන්නවා ඇති කියලා ටීචර් හිතනවා. හරි. ඔන්න එහෙනම් ටීචර් අද අලුත් පෙල්ලම් යාළුවෙක් තමයි පුතාලට අරගෙන ආවේ. ඔන්න එහෙනම් කියමු බලන්න කවුද පෙල්ලම් යාළුවා කියලා. ඩික් ඉස්පිල්ල. මොකද්ද පුතේ පෙල්ලම් යාළුවාගේ නම? ඩික් ඉස්පිල්ල. අපි එහෙනම් වීඩියෝ එකට යමු. ඔන්න එහෙනම් දීර්ඝ ඉස්පිල්ල එහෙමත් නැත්නම් අපි කියනවා දික් ඉස්පිල්ල. මේ පෙල්ලම් යාළුවාගේ ශබ්දය මොකද්ද පුතේ? ඊ ශබ්දය. මොකද්ද? ආපහු කියමු බලන්න. මේ පෙල්ලම් යාළුවාගේ ශබ්දය ඊ ශබ්දය. ගොඩක් ඇදෙනව නේද? හා එහෙනම් හොඳට ඇදලා කියමු. දැන් අපි බලමු කොහොමද අපි දික් ඉස්පිල්ල ලියන්නේ කියලා. හෝ යන්න එපා. ඔහොමම ඉන්න ටීචර්ත් එක්ක. ඕන්න බලන්නකෝ තොප්පියක් වගේ නේද? හෝ චුට්ටක් එන්නකෝ. මතකද ටීචර් කලින් වීඩියෝ එකේ කියලා දුන්නා කෙටි ඉස්පිල්ල. එයා වගේ නෙමෙයිද බලන්න චුට්ටක්. මතක තියනව නේද එහෙනම්? හරි. එතකොට කෙටි ඉස්පිල්ල වගේ ලියලා මොකද කරන්නේ? පුංචි ගැටයක් දානවා. හරිද? ඔන්න එහෙනම් ආපහු කියන්නකෝ. කෙටි ඉස්පිල්ල වගේ ලියලා පුංචි ගැටයක් දානවා. ඔන්න බලන්නකෝ පුතාලත් ලියමුද? හරි. ඔන්න ඔහොම ලියන්න ඕනේ. කෙටි ඉස්පිල්ල වගේ ලියලා පුංචි ගැටයක් දානවා. හරි. අපි දැන් බලමු දීර්ඝ ඉස්පිල්ල එහෙමත් නැත්නම් දික් ඉස්පිල්ල හඳුන්වන පුංචි කවි පන්තියක් ටීචර් ස්ක්‍රීන් එකේ දාලා තියෙනවා. හරි. ටීචර්ත් එක්ක කියවමුකෝ එහෙනම්. දීර්ඝ ඉස්පිල්ල මමයි ලියන්නම ඕනෑ වෙයි. කියන්න පුළුවන්ද ඔබට මා කවුදයි කියලා? හරි. දැන් පුතාලගේ වාරේ. පුතාලත් කියමුද බලන්න. දීර්ඝ ඉස්පිල්ල මමයි ලියන්නම ඕනෑ වෙයි. කියන්න පුළුවන්ද ඔබට මා කවුදයි කියලා? හරි. ලස්සන කවි පන්තියක් නේද? හරි. දැන් යමු අපි වීඩියෝ එකට. දැන් පුතාලට පේනව නේද? ටීචර් ස්ක්‍රීන් එකේ අකුරු වගේක් දාලා තියෙනවා. හරි. ඒ අකුරු වලට දීර්ඝ ඉස්පිලි යාළුවව ආවට පස්සේ කොහොමද ඒ අකුරු අපි කියවන්නේ කියලා තමයි අපි දැන් ඉගෙන ගන්නෙ. හරි. කියවමු බලන්න. ක නම් මොකද වෙන්නේ? කී වෙනවා. ග නම් ගී වෙනවා. ර නම් රී වෙනවා. ව නම් මොකද වෙන්නේ? වී වෙනවා. න නම් මොකද වෙන්නේ මේ ඉස්පිලි යාළුව ආවම? නී වෙනවා. ස නම් මොකද වෙන්නේ මේ දික් ඉස්පිලි යාළුව ආවම? සී වෙනවා. හ නම් මොකද උනේ? හී වුණා. හරි. දැන් අපි බලමු දීර්ඝ ඉස්පිල්ලෙන් පටන් ගන්න වචන මොනවාද කියලා. හරි. එන්නකෝ. කීර, ගීත, වීර, ගීතය, පීල්ල, සීපදය, නීල, සීයා, තීන්ත, සීගිරිය, හීනය, මීයා. ඔන්න බලන්නකෝ දීර්ඝ ඉස්පිල්ල සහිත වචනත් පුතාලා දැන් ඉගෙන ගත්තා. අපි දැන් බලමු දීර්ඝ ඉස්පිල්ල සහිත වැකි මොනවාද කියලා. ඔහොමම ඉන්න ටීචර්ත් එක්ක. ලපටි, කපටි, මීයා. තීන්ත බිම හැම තැන. මීමැස්සා කඩිසරයි. දීකිරි ලාබයි. සීයා සීගිරිය යනවා. ලීය කපන සීතා. මී අඹ හරි රසයි. නීලා බීම හදනවා. මල්ලි පීරිසිය බින්දා.
ගීතා චීත්ත අඳිනවා. හරි, අපි දැන් බලමු පුතාලට අද තියෙන හෝම්වර්ක් එක මොකක්ද කියලා. ඔන්න එහෙනම් හැමදාම වගේ පුතාලට අදත් ටීචර්ගෙන් හෝම්වර්ක් එකක් තියෙනවා. මේකේ කියන්නේ දීර්ඝ ඉස්පිල්ල මෙන්න මේ අකුරු වලට දාලා නැවත ලියන්න කියලා. ඔන්න එහෙනම් ටීචර් එකක් කියලා දෙන්න. පළවෙනියට තියෙනවා ප අකුර. ප අකුරට දික් ඉස්පිල්ල ආවම මොකද වෙන්නේ? පී වෙනවා. ඊළඟට ඉතුරු ටික පුතාලා තනියම කරන්න ඕනේ. එහෙනම් ටීචර් අදට ඕගොල්ලන්ගෙන් සමු අරගෙන යනවා. එහෙනම් පුතාලට සුබ දවසක්. මම පුතාලා ආදරය කරන රශිනී ටීචර්.